සිරස නාලිකාවෙන් විකාශනය වන අලුත්ම ටෙලි නිර්මාණය තමයි ආලේ කියන කතාව. ඉතින් මේ ටෙලි සිත්තම තුලින් ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනාගත්ත කෙනෙක් තමයි මේ කතාවේ ඉන්න සහේලි. ඉතින් මේ හින්දා අපි අද දැනගමු කවුද මේ සහේලි කියන්නේ කියලා. ඉතින් ඒකේ ඇත්ත නම තමයි සුහන්දි උපේත්මා වෝසදී. ඉතින් මේක ටිකක් අමුතු නමක් නිසා ඒ නමයට දාලා තියෙන්නේ ඇගේ ආදරණීය අම්මා තමයි. නව පරපුරේ ඉන්න දක්ෂතම නිලියක් වන ඇය පසුගිය වසරේ රයිගම් නැගීයන රංගන ශිල්පිනියටත් නිර්දේශ වුණා. ඉතින් ජනප්‍රියම ටෙලි නිර්මාණ කිහිපයක් වුණ 1990 චුරාලියා මන්දාරම් කතාවේ CU වැනි ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනාගත්ත නිර්මාණ රසකටත් ඇයට දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් ඈ ළඟදීම සිනමා පටයක් තුලින් අපිට බලා ගන්නත් පුළුවන් කියලා තමයි මේ නැගින රංගන ශිල්පිනිය නම් පවසන්නේ. ඉතින් මේ වෙද්දි ආලේ කියන කතාව තුලින් සහේලි කියන චරිතය තුලින් ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ආදරයක් තමන්ට ලැබිලා තියෙනවා කියලත් ඇය ඉතාමත් සතුටෙන් පවසනවා. ඉතින් අපිත් මේ නවක රංග ශිල්පිනියට හදවතින්ම සුබපැතුම් එකතු කරමු. හැමදාමත් වගේම අපේ කලාලුවේ ඉදිරියට යන්න ඇයට වාසනාව උදා වෙන්න කියලා. ඉතින් ඔයත් සුහන්දි වෝසදීට ආදරය කරන රසිකයෙක් නම් වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා.